අලිගැට peer වලින් බටර් එකක් හදමු. හරිම සිම්පල් දෙයක්. ඔයගොල්ලෝ දන්නවත් ඇති නොදන්නවත් ඇති. අපි හදලා බලමු කොහොමද කියලා. අපි අලිගැට peer ගෙඩි ඉස්සලාම අරගෙන දෙකට කපලා ගමු. දෙකට කපලා ගමු. කොහොමද බලමු. හොඳයි. හොඳ තත්ත්වෙන් තියෙනවා. ඊට පස්සේ අපි පොඩ්ඩක් මේක අර ලෙලි ගැහුවාම තමයි පොඩ්ඩක් මේක හොඳ. එතකොට තමයි අර කොළ පාට ගතිය අපි හැද්දෙන් හීරුවාම මේකේ අර කොළ පාට මේ ලෙල්ලේ කොළ පාට ගතිය ඉතුරු වෙනවානේ. මේකේ මේ කොළ පාට ගතිය තමයි හොඳට මේකේ තියෙන ඔයිල් ගතිය. අලිගැට peer එකේ තියෙන හොඳ ඔයිල් එකක් අපේ මේ හැමට හරිය වැදගත් ඒක. ඒක රඳා පවතිනවා. ඉතින් අපි හැම ලස්සන කරගන්නත් මේක ඉතින් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් අපි කොළ පාට ගතිය හැමතිස්සෙම ආදරෙන් බලා ගන්න ඕනේ. මේක පරිස්සමෙන් අපි මෙහෙම සුද්ධ කරලා ගමු. ඒකයි මං හැන්දක් දාලා ඌරන්න ගියේ නැත්තේ. මෙන්න මෙහෙම තමයි පෙනුම. ඒකේ නැට්ට පැත්ත ඔහම කපලා දැම්මා. ඊට පස්සේ අපි කරන්නේ මේක අරගන්න එපා මගේ භාණ්ඩය. ඊට පස්සේ මෙන්න මෙහෙම මේක ඇරියා. sorry. මෙහෙම දාන්න එපා මෙහෙම දැම්මා. හරි. ඊට පස්සේ අපි මෙහෙම අලිගැට peer ටික මෙහෙම දාමු. ඊට පස්සේ මෙතනත් මෙහෙමයි. අපි අර කොළ පාට ගතිය නොයන්න ලස්සනට මේක සුද්ධ කරගමු. එතකොට හැම දෙයක්ම ආහාර අපි ගන්නකොට අපේ පෝෂණය ගැනත් හරියට හිතන්න ඕනේ. ඉතින් පෝෂණය ගැන හිතනකොට අලිගැට peer වල තියෙන විශේෂම මෙන්න මේ කොළ පාට ගතියේ තියෙන එක තමයි හොඳම. ඒකත් අපි පොඩ්ඩක් එහෙම කපලා දාමු. දාලා ඉවර වෙලා අපි ඊට පස්සේ මෙහෙම මෙඩොලි එකක් තියෙන්නේ. බටර් පුළුවන් ඕගලන්ට. වර්ගය හරියට නොකියුවොත් ඒකත් ප්‍රශ්නයක් වෙනවා. කවුරු හරි ඒ කියන ඔය දැමේ බටර් නෙමෙයි මෙඩොලි බටර් එකක් කියලා කියයි. ඇස්ට්‍රා දැම්මා කියලා කියයි. තියෙන දේ ඉතින් ඒකට ආදේශකයක් විදිහට කරමු. මේක ඖෂධයක් නෙමෙයි. ඖෂධයට නම් ඖෂධයම දාන්න ඕනේ. වැඩිපුර බටර් ටිකක් දාන්න ඕනේ. ඉතිනේ ඕගලන්ට ඇති කියලා හිතන විදියට වැඩේ යන්. ඊට පස්සේ මේ තියෙන රෝස්මරි. ඔයගොල්ලන්ට දැකලා ඇතිනේ. ඔයගොල්ලෝ දන්නවනේ රෝස්මරි. මෙතින් මේවා කීල් සුපර් මාකට් වගේ ලොකු සුපර් මාකට් වලත් තියෙනවා. මේවා වවා ගන්නත් පුළුවන්. මේවල ඇට වර්ගත් තියෙනවා. මේ තියෙන මේ බ්‍රෑන්ඩ් එක රුපියල් 100යි. වැඩි නෑ. ඉතින් මේවා වවා ගන්න පුළුවන්. මේවා බැරි දේවල් නෙවෙයි ලංකාවේ වැවෙන දේවල්. ඉතින් මේවා ටිකක් අරගෙන අපි මේවා හිණියට පොඩ්ඩක් කපාගමු. මේක වේලුණාම තමයි ගොඩක් මේකට හොඳ. නමුත් මගේ ළඟ එහෙම වේලිලා එකක් නැති හින්දා අපි මෙන්න මෙහෙම කපලා දාමු. ඔන්න මේ තියෙන රෝස්මරි. මේ ටිකක් කොහොම ඉහිම. වැඩි ඕනේ නැහැ. ඒවා හරිය සුවඳයි. හරිම සුවඳයි. ඊට පස්සේ අපි ඒකට ලුණු චුට්ටක් දාන්න ඕනේ. හොම ඉන්නකෝ. ලුණු එක මගේ මෙතන තියෙනවා. මේ තියෙන. පිටිපෙනේ තියෙනවා. ඉතින් ලුණු චුට්ටක් දාමු. දාලා අපි මේකට දාන්න ඕනේ දෙහි චූට්ටක්. දෙහි. හරි. දෙහි ඉතින් පොඩි ගෙඩියක් දැම්මේ ඒ ඇති. ඊට පස්සේ අපි දාන්න ඕනේ සුදු ලුණු එක බිකක් මේ සයිස් එකක් දානවා. ඊට පස්සේ අපි හොරට වගේ දැනෙන්න නොදැනෙන්න වගේ පොඩි ගම්මිරිස් චූට්ටක් දැනෙන්න නොදැනෙන්න වගේ. මට නම් මදිවන් සුට්ටක් දානවා තව හරි කොහොමද දැම්මා. දාලා ඉවර දැන් වැඩේ ඉවරයි. අපිට තියෙන්නේ මේක මේ සැරේ මේව දාලා මේ ගැජට් එක මෙහෙම තියලා හරියට වැටුණාද කියලා ඔන්න ඩබල් චෙක් කරලා ඉවරලා මේක අපි මෙහෙම මාපට ඇඟිලි මේක ටිකක් බටර් ගතිය තියෙන කරකෙන්න හොරයි. අපි ආයි සැරයක් මේක මෙහෙම ගලවනවා. ගලවලා ඉවරලා වටේ තියෙන ඒවා අරගෙන ඉවරලා පල්ලෙහාට දාමු. ඉතින් හරි. අගේ හැදි සෙට් එකෙන් හැන්දක් අරගෙන මේක අපි මෙහෙම බලන්නකෝ. මෙන්න මේක මෙහෙම පල්ලෙහාට දානවා. එතකොට තමයි හොඳට ඇඹරලා බටර් වෙලා ඉන්න තත්ත්වයටපත් කරගන්න ඕනේ.
ආයි බලමු. ආයි බැරි වුණොත් ආයි කරමු එහෙම. හරි. දැන් ඇතිනේ. ඇති. ලොකුවට ඉතින් හැපෙන වර්ගත් නෑනේ මේකේ. අර හර්බ් එක තමයි අර අමුවෙන් දැම්මනේ. ඒව වේලිලක් තියෙනවා. මම දැම්මේ අමුවෙන්. ඒකෝට තමයි චුට්ටක් හරි වැඩිපුර මේක බ්ලෙන්ඩ් කරගන්න අවශ්‍ය වෙන්නේ. මෙහෙම අයින් කරලා අපි ඊට පස්සේ මෙහෙමම තියාගෙන අපි කන්නේ කොහොමද කියලා පෙන්නමු. ඔන්න එහෙම ගත්තා. මගේ ළඟ තියෙනවා මේ බ්‍රවුන් බ්‍රෙඩ්. මම අද හිතුවා බ්‍රවුන් බ්‍රෙඩ් එක මේක කන්න ඕනේ කියලා. මම බටර් ටික වගේ මේ දාගත්තා. අවමදිනම් තව දාගත්තා. ඊට පස්සේ මෙහෙම සෑන්ඩ්විච් වගේ මේක කරලා සෑන්ඩ්විච් කරලා ඊට පස්සේ අපි කාලා බලමු. අලිගැට peer කියන්නේ හරි හොඳ දෙයක්. අලිගැට peer තෙල් හරි ප්‍රයෝජනයි. ඉතින් මේක අමුවෙන් වගේ කනකොට තවත් ප්‍රයෝජනයි. ඉතින් මම හිතුවා අද ඕගලන්ට මේක පෙන්වන්න ඕනේ කියලා. උදේ වරුවකට වගේ කන්න ලෙඩෙකුට උනත් දෙන්න පුළුවන්. හොඳේ. මේක හරි සරල දෙයක්. අපේ මේ කියන්නේ මිරිස් රසකට කන්න බැරි දරුවන්ට එහෙම හරි ප්‍රයෝජනයි. ක්‍රියාශීලී ජීවත් වෙන්න ඇත්තටම ප්‍රයෝජනවත් දෙයක් තමයි අලිගැට peer කන්න. හොඳේ. හොඳයි.